වෙල්කම් බැක් to my YouTube channel. ඉතින් guys කොහොමද ඔයාලට කලින් vlog එක බැලුවා කියලා මම හිතනවා ඕගොල්ලෝ බලලා නැත්නම් ඒක බලලා මේක බලන්න ඉන්නේ. එතකොට තමයි මේක හොඳටම තේරෙන්නේ සීන් එක මොකද්ද කියලා. ඉතින් මේ vlog එක පටන් ගන්නෙම කෑමකින්. කෑ බෑනේ කොහොමත් කන එකනේ ආයි ජීවිතේ ෆස්ට්. ඉතින් මේ ආරච්චිලා කියන රෙස්ටුරන්ට් එකට ආව මුලින්ම කන්න. දැන් මේ වෙඩින් එකේ වැඩවලට එහෙට මෙහෙට යන ගමන් දවල්ට කන්න ආවා. එහෙම මම මගේ ඇඳුමක් ගන්න මම shopping පාරක් දැම්මා. මේ ඉතින් මම ඒ ඇඳුම අරන් shop එකකින් එළියට එනවා. ඉතින් මම මේ යන්නේ දනුවක්වත් එක්ක පොඩි catwalk පාරක් දාගෙන. එහෙමම එයාගේ dress එකක වැඩකට වෙනම ගියා. ඊට පස්සේ මමයි අපේ මනමාල මහත්තයයි මේ drift barber කියන men salon එකට ආවා. මොකද එයාගේ වැඩ ඔක්කොම වෙන්නේ උතන ලස්සන වෙන කොණ්ඩේ හදන. එයාගේ මං හිතන්නේ hair එක extension එකක් කරේ. මං නම් දන්නේ නැහැ. ඉතින් බලන්නකො vlog එක. මං කායකට ආවානේ ඇතුළේ ඉඳලා එපා වෙලා. නිදිත් මතයි නිදි කිරා වැටෙනවා ඇතුළේ සින්දුව හෙද්දි. ඔයගොල්ලෝ මේ කොහොමද හොඳින් ඉන්නවද? මොකද්ද මේ පහුගිය ටිකේම ගොඩක් busy. මට වීඩියෝ vlog තියෙනවා edit කරගන්නවත් time එකක් නැහැ. මේ මම ඉතින් කම්මැලි හින්දා ආවා කායකට. අපි vlog එකක් කරන්න අපි මොකක් හරි කරන්න නැත්නම් තමයි security uncle ලා ඔක්කොම එන්නේ අනේ. මොකද්ද මේ යන්නකෝ uncle ලා මේ ඉතින් මං කී හිටියේ මගේ ජීවිතේ වටිනම ගොඩක් වටින කෙනෙක් එයාගේ වෙඩින් එක මේ ඉතින් මේ දවස් ටිකේ ඒකට රෙඩි වෙනවා. ඒවට එහාට මෙහාට යනවා වෙඩින් එකක් කියන අද කාලේ සුළුපටු නෙමෙයි කියලා. මට මේ වෙඩෙන් තමයි තේරුනේ. ඉතින් මම වෙඩින් එකක් ගන්න කාලෙක මට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ කලින් මේ කොහමද ආයිත් දන්නේ කලින් vlog එකේ හරි නැත්නම් ඔක්කොම එකට හරි මම කොහම හරි දාන්න. ඔයගොල්ලෝ දැන්ටමත් විස්තරේ දන්නවා ඇති. මේ මම මේක රෙකෝඩ් කරන වෙලාවෙද්දි. ඉතින් මගේ vlog බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. මොකද ඔයගොල්ලෝ vlog එකක් බලද්දි තමයි view එකක් හරි යද්දි තමයි මට vlog එකක් කරන්න හිතෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි. guys ඔයාලට පේනවද මේ තමයි අයියා මේ තමයි යාගේ එයා එක හදපු හැටි මම සාමාන්‍යයෙන් මේවට කියන නම් දන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න එයාගේ මේ ඩ්‍රෙස් එකට මැච් වෙන තමයි කලර් එක දාලා තියෙන්නේ ඉතින් මම මේ ඉන්න ආනෙට වෙලා මේ සැලුන් එක මේ drift barber කියලා දෙනක් මෙතන තමයි එයාගේ වෙඩින් එකේ ඔක්කොම වැඩ වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් තමයි එයාගේ ඔය හැඩ වැඩ වෙන ලස්සන වෙන වැඩ ඔක්කොම ටික වෙන්නේ. මේගොල්ලන්ගෙන් තමයි අපි කරගන්නේ. ඒකේ පැත්තට පෙන්නුවොත් බෑනේ. කොහොමරි සැලුන් එකේ වැඩ ඉවර වෙන්න පැය 5කටත් කිට්ටු කාලයක් ගියා. ඉතින් එතකම් මං කායකට වෙලා හිටියා. මට හොඳ නිින්දකුත් ගියා ඒ අතරේ. මේ තමයි ඉතින් ෆයිනල් ලුක් එක අයියාගේ. මේ සැලුන් එකේ සෝෂල් මීඩියා වල දාන්න ෆොටෝස් වීඩියෝස් ගන්නවා ඒගොල්ලෝ. එහෙමම වාහනේ තෙල් නෑ අපි තෙල් ගහ ගන්න ෂෙඩ් එකට ආවා. ඊට පස්සේ ගියේ කෙලින්ම work to glow එකට. හේතුව හෙට තමා දරුවක්කගේ නිමේෂ් අයියාගේ එන්ගේජ්මන්ට් එක තියෙන එකට දාන ෂූ දෙකක් ගන්න ගියේ. එහෙමම හොඳටම බඩගිනි අද දවසම ඔය වෙඩින් එකේ වැඩවලට ඇවිදලා එන්ගේජ්මන්ට් එකේ වැඩවලට ඇවිදලා හරිම මහන්සි. හොඳටම බඩගිනි යකෙක් කන්න බඩගිනි හිටිය අපි තුන් දෙනාම. ඉතින් ඊට පස්සේ මේ රෙස්ටුරන්ට් එකට ආවා. මට දැන් රෙස්ටුරන්ට් එකේ නම නම් මතක නෑ. ඇවලට මැප් එකෙන් බලලා තමයි අපි කෑම ගන්න ගියේ. මේකෙන් හොඳටම බඩ පැලෙන්න කෑවා. ඉතින් මේක තමයි අපි කාපු මීල් එක. එතන මාර රසයි පිරිසිදුයි. එතන වයිබ් එකත් මරු. මේ ඉතින් ඊට පහුවදා මේ රාජගිරියේ shopping mall එකක් මට ඒක මතකත් නැහැ. මම මැප් එකෙන් බලාගෙන ගියේ. මොකද හදිස්සියෙම engagement එකට perfume එකක් ඕන කරලා තිබ්බා. ඉතින් Savage එකකුයි Aqua di Gio Profondo perfume එකකුයි දෙකක් බැලුවා. ඒකෙන් මම ගත්තේ Savage එක 47,000 කියලා 46,000 වලට තමයි එයා මට ඒක සෙල් කරේ. ඉතින් මම අන්තිමේ ඒක බයි කරා.
ඒකත් එහෙමම අරගෙන ආය මම අද අපේ ගෲම් ලෑස්ති වෙන සැලුන් එකට ආවා. ඩ්‍රිෆ්ට් බාබර් එකේ තමයි ආ ලෑස්ති වුණේ. මම ඕගොල්ලන්ට ඊයේ කිව්වා වගේම මේ ඊට පහුවදා මේ තමා මං ඉතින් එතෙන්ට ආපුවාම අයියා ලෑස්ති වෙලා හිටියා. මේ එයාගේ ලුක් එක තමා. දැන් ඔකට කෝට් එක දාපුවාම මාර ලස්සනක් එනවා. මාත් උදේම කෙලින්ම සැලුන් එකට ආපු හින්දා කාලා නෙමේ ආවේ. අයියා කාලා හිටියෙත් නෑ. ඉතින් එහෙමම සැලුන් එකකින් පිටත් වෙලා අපි ආවා KFC එකට. මේ එන්ගේජ්මන්ට් එකට යන ගමන් ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවද එන්ගේජ්මන්ට් එකට ඔන්න මෙන්න තියලා KFC යන ගෲම් කෙනෙක්. ඔන්න බලාගන්න. Hi guys, කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැන් දන්නවා ඇති ඉතුරු ටික දැක්කනේ. දකින්න ඇතිනේ. ඉතින් මේ දැන් මෙහෙම අපි කිංස්බරි එකට ආවා. මේ දැන් මෙහි තමයි ෂූට් එක යන්නේ, වෙඩින් ෂූට් එක, සෝරි එන්ගේජ්මන්ට් ෂූට් එක. අද පෝර්ට් සිටි ඉතුරු ටික මම කියන්නම් vlog එකේ ඉස්සරහට. දැන් මේ ඇවිල්ලා පාකින් එකෙන් දැන් ඉතින් මේ හොටෙල් එකට යන්නේ. ගිහිල්ලා ඉස්සරහදී හම්බෙමු. බලමු මොකද වෙන්නේ කියලා. රූම් මුලින්ම යවලා දෙවනියට තමයි මම හොටෙල් රූම් එකට ගියේ. මොකද එතන පොඩි වැඩ වගේක් තිබ්බ මට බලන්න. 9th floor එකේ රූම් නම්බර් 901 එකේ තමයි ෂූට් එක යන්නේ. ඒකෙදි තමයි රූම් පළවෙනි වතාවට එන්ගේජ්මන්ට් ඩ්‍රෙස් එකෙන් බ්‍රයිඩ්ව දකින්නේ. ඉතින් බලන්නකො මෙතන කොළඹ view එක පට්ට ලස්සනට පේනවා. මේ කේක් එක හොටෙල් එකෙන් කපල් එකට දෙන කේක් එකක්. මට ඉතින් මිර එකක් දැක්කම ඔළුව පොඩ්ඩක් කොණ්ඩේ හදලා මූණ පොඩ්ඩක් කටවුල් කරේ නැත්නම් හරි නෑ වගේනේ. ඉතින් මම මගේ පුරුදු වැඩෙත් කරලා මම මේ එළියට යන්නේ පොඩ්ඩක් ඕගලන්ට මෙතන වටපිටාව පෙන්වන්න. හරිද? ඉතින් මෙහෙම තමා රූම් එකෙන් එළියට ආපුවාම පේන්න තියෙන්නේ. ඔතන ඔය දකුණු පැත්තෙන් පේන්නේ අපිට පෝර්ට් සිටි එක. ඔය පල්ලෙහා හාබර් එකට යන පාර. ඉතින් ආය මම පොඩ්ඩක් පල්ලෙහාට යන්න වුණා. මොකද කායකේ ෂැම්පේන් වගේක් තිබ්බා. ආය හොටෙල් රූම් එකට ගේන්න. ගයිස් මගේ වැඩේ වාහනේට යනවා ආයෙනවා. දැන් වල අර බ්ලේසර් ටිකයි මේ බ්ලේසර් ටිකයි ඒ ටික මේ අරන් ගියා. ඊට පස්සේ ෂැම්පේන් බොටල් එහෙම කායකේ තියෙන්නේ මේ ඒව ගන්න බැරි වුණා. දැන් මේ මම ආයෙ යනවා. මොනවාද මේ රූම් නම්බර් රූම් නම්බර් කොන්නේ නැහැ. දකින්නත් ඇති. මේ ඕගොල්ලෝ රූම් නම්බර් මේ 9th floor එකට මම දැන් ආයෙ මේ ටික අරන් යන්න ඕනේ. දරුවක්ගේ ආ මේ vlog එක බලනවා නම් ආගේ මල්ලි මෙහෙමයි ආගේ වෙඩින් එකට ඒකට මේට ගියේ හරියද? මේ ඉතින් ඕක තමයි විස්තරේ. අද අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මම මේ ටික අරන් යන්න ඕනේ. ගිහිල්ලා සෙට් වෙන්න. මේක වටන්න බෑ. ඉතින් මම ඉක්මනට මේක අරන් යන්න ඕනේ. ඒ වැඩ ටික ඉවරලා මම ලොබි එකට එද්දී දනුවක්ක සැලුන් එකේ ඉඳන් ලස්සනට සුරංගනාවියෙක් වගේ ලෑස්ති වෙලා ලොබි එකට ඇවිල්ලා තිබ්බා. මමත් මේ යාව මේ ඩ්‍රෙස් එකෙන් දකින්න ෆස්ට් ටයිම්. ඉතින් මාරම ලස්සනයි ආයදා. කියන්න වචන නෑ. ඉතින් මට හරි සතුටුයි. ඒ ඩ්‍රෙස් එක යාට මාරට ගැලපෙනවා. ඊට පස්සේ එතනින් චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ දනුවක් කළත් එක්ක මම රූම් එකට ගියා. දැන් තමා බ්‍රූම් බ්‍රයිඩ්ව ෆස්ට් ටයිම් දකින්නේ. ළඟට ගන්න. ඔකේ මම අගියක් දෙමු. අනිත් පැත්තට. දැන් පොඩ්ඩක් ළඟට කතා දෙන්න නැතේ. දැන් බොක් එක ඩවුන් දානවා වගේ මුණ මෙනවා. හරි. ඒක අනිත් අතට මාරුවෙමුද වගේ? ඕකේ. දැන් ටර්න් කරමු එකපාරක්. 3 2 1 ටර්න් යමු.
ළඟින් දෙන්න. හොඳ ක්ලෝස් වෙනවා. ගයිස් දැන් මෙතන වැඩේ ඉවරයි මේ මම දැන් කිංස්බරි එකේ එක්සිට් වෙලා මේ පෝර්ට් සිටි එකට යන ගමන් පෝර්ට් සිටි එකේ යොට් එක තමයි ෆන්ක්ෂන් එක තියෙන ඉතුරු ටික කියන්නේ ඉතුරු ටික තියෙන පටන් ගන්න මේ දැන් මෙතන මේ ෆොටෝ ෂූට් එකකට ගියේ එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු ලස්සනට එන්ගේජ්මන්ට් එකේ ෆොටෝ ෂූට් එක ඔක්කොම ඇරේන්ජ් කරලා තිබ්බා එතන වැඩ ටික ඉවර කරලා මම ඉතින් මේ පෝර්ට් සිටි එකේ යොට් එකට යන ගමන් ඒකේ තමයි එන්ගේජ්මන්ට් එක තියෙන්නේ ඕගොල්ලෝ දන්න කෙනෙක් සමහරු දන්නේ නැතුව ඇති සමහරු දන්නවා ඇති ඕගොල්ලෝ දන්න ප්‍රසිද්ධ චරිතයක් කෙනා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් බලන්නකෝ එයාවත් ඕගොල්ලෝ අඳුරනවාද කියලා දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් ඔතන මම ගිහින් පෝර්ට් සිටියට යද්දි ඔය ඉස්සරහින් යන්නේ බෙන්ස් එකක් ඒ බෙන්ස් එකේ තමයි අපේ කපල් එක යන්නේ අපි මේ යොට් එක තියෙන තැනට වාහන වලින් යන ගමන් සහ උතන තව ගොඩක් අය ආවා පවුලේ අය එහෙම යාළුවෝ ඒගොල්ලෝ ආවේ ටිකක් පහු වෙලා 6:30ට තමයි එන්ගේජ්මන්ට් එක පටන් ගත්තේ මාර ක්ලාසි අමුතු කියන්න තේරෙන්නේ නැහැ මාර වයිබ් එකක් ඒක ඇත්තටම දනුවක්කයි නිමේෂයයි ගොඩක්ම වාසනාවන්තයි කියන්නත් බෑ ඒකේ දෙන්නගේ මහන්සිය ඊටත් වඩා මට හිතුනේ තමන් හදවතින්ම ආදරය කරන කෙනත් එක්ක තමන්ගේ පවුලේ ළඟම ආදරය කරන තමන් වටා ඉන්න පිරිසත් එක්ක යොට් එක වගේ මුහුද මැදක වෙඩින් එක නැත්නම් එන්ගේජ්මන්ට් එක ගන්න තියනවා කියන්නේ ඒක පට්ට. ගයිස් දැන් අපි යොට් එකට ඇවිල්ලා ඉන්නේ මේ මගන් පේනවද දන්නේ යොට් එක. තාම පෝර්ට් සිටි මේ අතන මේ අක්කා පුකාගේ මේගොල්ලෝ එතන ෂූට් එකක් යනවා මේ මොකද්ද දැන් මෙතන ඉස්සරහා කායක පාක් කරලා දැන් අපි ෆන්ක්ෂන් එක පටන් ගන්නවා ඒකට යනවා තව කට්ටියක් එනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න කෙනෙකුත් සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති දන්න කෙනෙකුත් එනවා මේ එන ඉස්සරහට හම්බෙමු මම කායක පාක් කරලා එන්න කරන්න යද්දි අපේ අලුත බඳින්න ඉන්න කපල් එක මට පොඩ්ඩක් කතා කරා පොඩි වැඩකට. ඉතින් මම වාහනේ පාක් කරලා මම එතනත් පොඩ්ඩක් වටපිටාව වින්දා. ඇත්තට මම මේ වගේ උලංගේන මේ වගේ මුහුද ළඟ තියෙන මේ වයිබ් එකට පට්ට ආස කෙනෙක්. මගේ පරණ බ්ලොග් බලන කෙනෙක් දන්නවා ඉතින් මරයින් ඩ්‍රයිව් එක ඇත්තට මම කොහොමත් ආස කෙනෙක්. ගයිස් මේක තමයි මගේ අවුට්ෆිට් එක. පරක්කුලා දිල්ල මම යනවා. ෆෝන් එකෙන් කතා කරලා වැඩන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතනදී අනිවාර්යෙන් කියන්න ඕනේ මේ හැමදේම ඇරේන්ජ් කරේ සති දෙකක් වගේ පොඩි කාලයක් ඇතුළත. මොකද දනුවක් කියන්නේ ඉතාලියේ ජීවත් වෙන කෙනෙක්. එයා යාගේ වෙඩින් එකටමයි ලංකාවට ආවේ. එතකොට ෆෝන් එකෙන් ඕවර් ද ෆෝන් කරන්න පුළුවන් ටික කරලා ඊට පස්සේ සති දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත තමයි මේ හැමදේම ලෑස්ති කරගත්තේ නිමේෂයියත් එක්කම එකතු වෙලා. දනුවක්කයි නිමේෂයයි ගොඩක් මේ වැඩවලට ගොඩාක් මහන්සි වෙලා ඒ දෙන්න මේ දේ සාර්ථකව ලස්සනට කරගන්න කැප වුණා. ඉතින් මට පුළුවන් විදියට මම ඒගොල්ලන්ට සප් එකක් දුන්නා. ඉතින් ඒ දෙන්න දින ගාණක් පෙරම් පුරපු ඒ ලස්සන මොහොත තමයි මේ ඒ දෙන්න දැන් විඳින්නේ. පිට ඉඳන් දුර ඉඳන් බලන් ඉද්දි මටත් ඒක මාර සතුටක්. ඒ දෙන්න hina වෙලා ඒ දෙන්නගේ ජීවිතේ මෙහෙම පටන් ගත්ත එකට. ඉතින් මේ එන්ගේජ්මන්ට් සෙරමනි එක තියෙන්නේ. ඊට පස්සේ වෙඩින් එකේ vlog එක මම ඊළඟට ගේන්නම්. මේ දෙවෙනි එක ෆස්ට් vlog එක උනේ bride to be party එක. මේ ඉන්නේ අපේ නිපුන් අයියා. දන්න අය දන්නවා හර්ෂි අක්කගේ හස්බන්ඩ් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්.
ඉතින් එයා දනුවකයි ක්ලාස්මේට් කෙනෙක්. මම එයා වඳුරන්නේ 2018-19 වගේ ඉඳන්. ඉතින් අපිට යොට් එකේදී පොඩි ලයිට් මීල් එකක් තමයි තිබ්බේ. ඒක ඇත්තටම ඒ වයිබ් එකටත් මාර සෙට් වෙනවා. ඉතින් මං හිමීට පොඩි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් අරන් බිබි වටපිටාව එන්ජොයි කරා. ඒක ඇත්තටම මාර වයිබ් එකක්. මටත් අමුතුම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. මෙතන වටපිටාව ඒ රෑ වෙලා තියෙද්දී අර එන මුහුද සද්දේ හුළඟ හැමදේත් එක්කම මාරයි. ඉතින් එතන සෙරමොනි එක වැඩ ඉවර වෙලා මේ කට්ටිය විසිර යනවා. ඉතින් මාත් දනුවක්කටයි නිමේෂ් අයියටයි විශ් කරලා ඒ දෙන්නට කතා කරලා මම මේ ගෙදර යන ගමන් ඉතින් මං ඒ දෙන්න අලුතෙන් පටන් ගත්ත ජීවිතේට හදවතින්ම සුබ පතනවා. එහෙනම් ඉතින් අපි ඊළඟට වෙඩින් බ්ලොග් එකකින් හම්බෙමු මේ දෙන්නගේ. ඒකේ මා රාතල් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ ආසයි බලන්න. මේ බ්ලොග් එක බලුවට thank you. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු. මං හිතනවා ඔගොල්ලෝ මේක පොඩ්ඩක් හරි එන්ජොයි කරා කියලා. බ්‍රයිට් ටු බි පාටි එකේ බ්ලොග් එක බැලුවේ නැත්නම් මම පල්ලෙහා කමෙන්ට් එකකින් මෙන්ෂන් කරන්නම් ඒකත් බලන්න. මේකත් බලන්න. ඊළඟ බ්ලොග් එකත් බලන්න. එහෙනම් ගිහින් එන්න. කට්ටිය පරිස්සමින් ඉන්න. බුදු සරණයි.